ආයිබෝවන් තෙරුවන් සරණයි. ඔහුගේ කාලේ මා විසින් කරපු වීඩියෝ කරලා තියෙනවා, මිනිස්සු දැනුවත් කිරීම කරලා තියෙනවා. ඒ දැනුවත් කිරීම එක්ක කරගෙන යද්දී ඒ කියන්නේ විශ්වයේ ඉන්නා වූ සතුරු පාර්ශ්වයන්ගේ ග්‍රහණයට ලක් වෙන්න පුළුවන් ඉඩකඩ වැඩි නිසා සමාජය තුළ කැපිපෙනීම, සමාජගත වීම ඒ සියල්ල නවත්තන්න කියලා ඉහළින් මට පණිවිඩ ලැබිච්ච නිසා මම සමාජයෙන් බොහෝ දුරට ඈත් වෙලා හිටියා. දැන් නැවතත් අපේ කාලය ආසන්න නිසා ආයි නැවත සමාජගත වෙලා මේ අවශ්‍ය ඥානය අවශ්‍ය පිරිසට මේක පිළිබඳව හොයන අයට අපේ ඉතිහාසය, අපේ ගවේෂණය, අපි මේ ආධ්‍යාත්මික ගමනක් යන්න කැමති ඕනම පුජ්‍යලයකට අවශ්‍ය කරන පසුබිම නිර්මාණය කරලා තියෙන දැන් අපට අවශ්‍ය වෙලා තියෙනවා අනාගතයේදී ඉදිරි කාලය තුල අපි හදපු පිරමිඩයක් තියෙනවා. මම ඒ හදපු පිරමිඩ් එකේ වැඩ කටයුතු දැන් අවසන් වෙමින් පවතිනවා. ඒකට ඕනම කෙනෙක්ට සහභාගී වෙන්න පුළුවන් පරිසරය නිර්මාණය කරලා අපි ඒකට පිළිවෙලට ඒ කටයුත්ත කරන්න බලාපොරොත්තු වෙනවා දැන් නදුරුවේදීම. එම නිසා මම ආරාධනා කරනවා මේ සියලු දෙනාට අප මේ කරන වීඩියෝ එක සම්බන්ධව ඔබ දැනුවත් වෙලා ඒ වගේම මෙතනින් ඉදිරියට කරන්න යන ඔබට ආධ්‍යාත්මික වෙන්න ඕනේ විදිය මේ සියල්ල අපි දැනුවත් කිරීම කරන්න බලාපොරොත්තු වෙන අනාගතයේදී. ඕනම කෙනෙකුට සම්බන්ධ වෙන්න පුළුවන්. නමුත් ඒකට ප්‍රධානම අපි බලනවා එයාගේ කේන්දරය බලනවා. එතකොට එයාගේ කේන්දරය බලලා ඒ සුදුසුකම් මත තමයි අපි මුලින්ම පිරිස තෝරගන්නේ. එතකොට කේන්දරයේ යම්කිසි ප්‍රශ්න තියෙන අය අපි අතාරින්නේ නැහැ. ඒ අයටත් ඒ අවශ්‍ය කරන පසුබිම නිර්මාණය කරලා ඒ අයගේ ඒ තියෙන බාධා සියල්ල ඉවත් කරන ක්‍රමවේද පාවිච්චි කරලා අපි ඒවට අවශ්‍ය කරන බෙහෙත් ද්‍රව්‍ය වෙන්න පුළුවන්, අපේ ඖෂධ තියෙනවා ඒවට අවශ්‍ය කරන ඒ ඖෂධ මගින් අපි ඒ සියල්ල සකසලා වෙලා ඒ අයවත් අපි නිවැරදි තත්ත්වයට ගන්නවා. ඊට ඉස්සෙල්ලා මේ සමාජයට අත්‍යවශ්‍ය පිරිසක් ඉන්නවා. එතකොට ඒ අත්‍යවශ්‍ය පිරිසට මේ භාවනාව පසුපස හඹාගෙන යන, භාවනාව කරන්න ඕනි, මේ සසරෙන් අයින් වෙන්න ඕනි කියපු පිරිසකුත් ඉන්නවා. මේ සසරේ දිගට යන්න ඕනි පිරිසකුත් ඉන්නවා. එතකොට මේ පිරිස් දෙක තෝරගන්න තමයි අපි මේ කේන්දරේ බලලා ඒ සුදුසු අය ඉස්සෙල්ලාම අපි තෝරගන්නේ. මොකද මේක එතකොට පුළුවන් ඒ සුදුසු අය තෝරගෙන ඒ කේන්දරේ බලලා අපි ඒ ටික කරාම එතකොට ඒ අයට පුළුවන් මේ සමාජය තුල යම් දෙයක් කරලා පෙන්නන්න මම විසින් දුන්න දේ මේ කොච්චර සාර්ථකද කියලා ඒ අයට පුළුවන් සමාජගත කරන්න. එතකොට තමයි සමාජය තුල විශ්වාසයක් ඇති වෙන්නේ. ඒ විශ්වාසය ගොඩනගන්න තමයි අර මුලින්ම අපි තෝරගන්න පිරිසට කේන්දරේ බලලා සුදුසුකම් බලලා තෝරගන්නේ. ඒ තෝරගන්න පිරිස අතර ඉන්න ඕනම කෙනෙක්ට පුළුවන් සමාජයට ඒ අයගේ ලැබපු අත්දැකීම්, එතකොට ඒ අයගේ මානසික ශක්තියින් මුදා හරින්න පුළුවන් ක්‍රමවේද, එතකොට ඒ අයටම පුළුවන් සමාජයට දැනුවත් වීමක් කරන්න. එතකොට මේකට යොමු වෙන පිරිසට පැහැදීමක් ඇති වෙලා මේ පසුපස එන අය බොහෝ දෙනෙක් එකතු කරගෙන එතකොට අපිට මේ ගමනක්, මේ හෙළය ගොඩනගන්න අවශ්‍ය පරිසරය නිර්මාණය කරන්න පුළුවන්. මොකද දැන් ඉදිරියේදී එන සුදුසුම කාලය ඉදිරියේදී මේ එනවා. මොකද දැන් ඒකට ආසන්නයි. අපගේ පිය රජුරෝ නැවත පැමිණීමට නියමිතයි. එතකොට ඒ පැමිණීමත් එක්ක ගොඩාක් දේවල් සිද්ධ වෙනවා. ඒ කාලය අපි දැන් ආසන්න නිසා තමයි නැවත අපි සමාජගත වෙලා සමාජය දැනුවත් කරලා මේ රටේ, මේ ලෝකේ ඉන්න සියලුම දෙනාට යහපතක් උදා කරන්න තමයි මේ සියල්ල කරන්නේ. වයස සීමාව තියෙනවා. එතකොට ඒ වයස තමයි අවුරුදු 16න් උඩ ඇයට, ඒ වගේම අවුරුදු 60න් වගේ පල්ලෙහා ඇයට තමයි මේක පහසුවෙන් කර හැකි අවස්ථාව තියෙන්නේ. ඊට වයස වැඩි අය ඉන්නවා නම් අපිට එයාට තව අවස්ථාවක් ලැබලා දෙන්න පුළුවන්. එතකොට මේ අවස්ථාව අපි නිර්මාණය කරලා අපි මේ වැඩසටහනක් කරාම දැනුවත් කිරීමක් කරන්න. එතකොට ඊට මෙපිට තමයි ඔය වයස් සීමාව මම පැහැදිලි කරේ. මේකට සම්බන්ධ වෙන්න පුළුවන් ක්‍රමය තමයි සිව්හෙළ සූර්ය වංශික පදනම තියෙනවා. ඒ පදනම හරහා අපිට මේකට කොහොමද සම්බන්ධ වෙන්නේ? සියලු දැනුවත් වීම ඒ පදනමෙන් සිද්ධ කරනවා. එතකොට ඒකට ඔබ WhatsApp පණිවිඩයක් එවලා ඒක ඒ ඉන්න අය ඒ කටයුත්තට අවශ්‍ය කරන
සියල්ල ඒ පදනමේ ඇය නිර්මාණය කළා ඔබට ලබා දෙයි. ගැහණු පිරිමි ભેදයක් නැහැ. ඕනම කෙනෙකුට මේකට සහභාගී වෙන්න පුළුවන්. හැබැයි අර කුඩාම ඇයට සහභාගී වෙලා මේකේ ප්‍රතිඵලයක් ගන්න බෑ. මොකද එයාට තේරෙන්නේ නැහැ. එතකොට වයස අධිකව ගිය කෙනෙකුට කෙලින් ඉන්න බැරි, ඒ කියන්නේ රෝග තියෙන අයට මේක කරලා ප්‍රතිඵලයක් ගන්නත් අපහසුයි. මොකද මේක සාමාන්‍ය විශ්වයේ ශක්තියක් ගන්න පුළුවන් වෙන්නේ සාමාන්‍ය ශක්තිමත් බව තියෙන්න ඕනේ. මොකද විශ්ව ශක්තිය කියන්නේ මේ මිනිසුන් හිතනවට වැඩිය මහා විද්‍යුත් තරංගයක් ඇඟට එන විදුලියක් ගමන් කරන්න පුළුවන් ශරීර සෞඛ්‍යයක් තියෙන්න ඕනේ. එතකොට ඒ ශරීර සෞඛ්‍ය බෙහෙවින්ම බලපානවා මේ භාවනා කරද්දී. එතකොට නිවැරදිතාවයට එන්න පිරිමි පාර්ශ්වය කාන්තා පාර්ශ්වය කියලා කිසිම ප්‍රශ්නයක් නැහැ. ශරීර සෞඛ්‍යය තමයි ප්‍රධානම වෙන්නේ. මොකද ශරීර සෞඛ්‍යය ප්‍රධාන වෙන්නේ විශ්වයේ ශක්තිය එනකොට ශරීරයේ වෙනස් වීම් වලට භාජනය වෙනවා. එතකොට රෝග යම් කිසි රෝග තියෙනවා නම් ඒවා නිවාරණය කරගන්නත් පුළුවන්. හැබැයි අර ඇවිදින්න බැරි යම් කිසි තත්වයක ඉන්න අයට පුළුවන් ක්‍රමවේදක් තියෙනවා. මොකද ඒ අයට ඒ අයගේ රෝග නිවාරණය කරගන්න පුළුවන් භාවනා ක්‍රම තියෙනවා ඉරියව්ව ප්‍රශ්නයක් නැතුව. අපිට ඒ වගේ අය ඉන්නවා නම් අපි දැනුවත් කරන්න පුළුවන්. අපිව දැනුවත් කරොත් අපිට ඒ අයට කියලා දෙන්න පුළුවන් ඒ ඉන්න ආකාරයටම මේ භාවනාවෙන් තමුන්ගේ ශරීරය යහපත් ලෙස සුවපත් කරගන්නේ කොහොමද? එතකොට ඒ සුවපත් කර ගැනීමෙන් ලැබෙන ප්‍රතිඵල ඒ අයට ඕනනම් මේ සමාජගත කරන්න පුළුවන් විදියට දෙයක් අපට කරන්නත් පුළුවන්. මොකද එතකොට තමයි විශ්වාසයක් සමාජය තුළ ඇති වෙන්නේ. මේ සමාජයට අපි මේ සියල්ල කරන්නේ මහා කාරුණික අදහසක් තියාගෙන මේ මාතෘ භූමිය නැවත අපේ අනාගත පරපුරට යහපත් භූමියක් සැකසීමේ උතුම් වූ අදහස තියාගෙනයි. එතකොට මේවා අපි කරන්නේ යහපත් ලෙස සමාජයට මේ සමාජයේ මුදාහරින දූ දරුවන්ම යහපත් මගට අරගෙන මේ මාතෘ භූමියෙන් මේ විශ්වයට මහා කිරණ නිකුත් කිරීමට අවශ්‍ය දූ දරුවන් පිරිසක් නිර්මාණය කිරීම තමයි මගේ එකම අරමුණ. මොකද එතකොට තමයි මේ රට මේ විශ්වය තුල බැබලෙන්නේ. මේ පෙර බැබලිච්ච ආකාරයට මේ මාතෘ භූමිය බබලන්න නම් අපි මේ ආධ්‍යාත්මික මොකද භෞතිකව සියල්ල නිර්මාණය කරාට වැඩක් නැහැ මිනිසුන්ගේ මනස නිවැරදි ආකාරයට සකසන්න නැතුව. එතකොට මනස නිවැරදි ආකාරයට සකසුවොත් තමයි අපිට මේ මාතෘ භූමියේ මිනිසුන් විසින් ගොඩනගන මේ සියලු දේවල් යහපත් ලෙස පරිභෝජනය කරන්න පුළුවන් ආකාරයේ මනසක් මේ දූ දරුවන්ට මේ ඉන්න සමාජයට දෙන්න ඕනේ. ඒවා එතකොට තමයි ඒවා තියෙන නියම ඵල භුක්ති විඳින්න පුළුවන් වෙන්නේ. එතකොට මේ පරිසරය මේ ඉන්නා වූ භූමිය තුල තියෙන බලගත් ස්ථාන අපිට සමාජගත කරන්න පුළුවන් වෙන්නේ මේ වගේ දේවල් වලට යොමු වෙලා මිනිසුන්ගේ මනස යහපත් ලෙස සැකසුවට පස්සේ අපි දන්නා සියලුම ස්ථාන අපිට හෙළි කරන්න පුළුවන්. අපි මේ පරිසරය තුල සැඟවිච්ච බොහෝ දේ තියෙනවා. ඒ බොහෝ දේ අපිට හෙළි කරන්න දැනට හැකියාවක් නොමැත්තේ මිනිසුන්ගේ තියෙන මානසික මට්ටම් නිසා. මොකද මේ පරිසරය රැක ගන්න ඕනේ. මේ මාතෘ භූමියේ සතාසීපාව රැක ගන්න ඕනේ. මේ ගහකොළ රැක ගන්න ඕනේ. අපට හැදෙන රෝගවලින් නිවාරණය කරන්න මෙහි ඖෂධ උයන් සෑහෙන තියෙනවා. මම දැන් මේ වැඩසටහන කරන මේ භූමිය තුල රහසිගත ඖෂධ උයනක් තියෙනවා. ඔබට යම් ආධ්‍යාත්මික තලයකට ආවට පස්සේ මේ ඖෂධ උයන බොරුවක්ද ඇත්තක්ද කියලා බලන්න ඔබට මෙතනට එන්න පුළුවන්. එතකොට අපිව දැනුවත් කරොත් එතනට එන්න පුළුවන් කම අපිට ඒක අවස්ථාව හදලා ඒ ඇයට සහභාගී වෙන්න අපිට ඒ ස්ථාන පෙන්වන්න පුළුවන්. එතකොට ඒ ස්ථාන රැක ගැනීම අප සතු වගකීමක්. එතකොට ඒ වගකීම නිසා අදාළ මානසිකත්වයත් එක්ක ගිහිල්ලා අපිට මේ පරීක්ෂාව කරන්න පුළුවන්. අදටත් සාමාන්‍ය කෙනෙකුට උනත් යන්න පුළුවන් මේ භූමිය වලට. හැබැයි ගියාම දකින්න වෙන්නේ සාමාන්‍ය කැලයක් පමණයි. නමුත් ආධ්‍යාත්මිකව ඉහළට ගිහිල්ලා පොඩි හරි මනස හදාගෙන ගියොත් ඒ අයට අපි කියන පළතුරු උයන්, ඖෂධ උයන්, එතකොට ඒ වගේ ස්ථානවල ගිහිල්ලා ඒ පළතුරු ආහාරයට අරගෙන ඒවා ඇත්තද බොරුද කියලා බලන්න පුළුවන් තත්ත්වයක් මේ භූමිය තුල තියෙනවා. මොකද මගේ පිටුපසෙන් තියෙන මේ කන්දේ ඇත්තටම එහෙම දෙයක් තියෙනවා. මොකද මේ වයසක අය ගිහිල්ලා ඒවා කාලා ආපු අයත් ඉන්නවා. එතකොට ඒ කාලා ඒවා අතේ තියාගෙන එන්න බෑ. එන්න බැරි. ඒවා අතේ තියාගෙන එනකොට
ඒ අයට පාර අමතක වෙනවා. එතකොට ඒ පාරත් එක්ක මේ අමතක කරන්න මුකුත් නෙමෙයි. ඒවා අනාගත පරපුරට දෙන්න සුදුසු කාලයක් වෙනවා. ඒ සුදුසු කාලයේදී තමයි මේවා අපි සම්පූර්ණ සමාජගත කරන්නේ. එතකොට මේ සමාජගත කරන මොහොතට සුදුසු පුජ්‍යලෝ නිර්මාණය කිරීම තමයි මේ මොහොතේ කරන්නේ. ඒ නිර්මාණය කරන සුදුසු පුජ්‍යලයන්ට මේවා කිසිම ගැටලුවකින් තොරව මේවා පරිභෝජනය කරන්න පුළුවන් අවස්ථාව ලැබෙනවා. ඉතින් ඒ නිසා මේවා හොඳට තේරුම් අරගෙන මේවා හොඳට සවන් දීලා මේකෙන් මොකද්ද කරන්න පුළුවන් කියලා ඔබ තමුන් වහන්සේලා හිතන්න. තව නොබෝ දිනකින් පටන් ගන්නවා. ඔබ දැම්ම ඒකට වස්වත් පණිවිඩයක් එව්වොත් අපිට පුළුවන් මොකද එවන පිළිවෙලට තමයි අපිට ගන්න වෙන්නේ. මොකද අපි අර කේන්දරෙත් බලන නිසා අපිට ඒ ඇයට ඒ කේන්දරේ බලන්න කාලයක් යන නිසා පොඩි කාලයක් යන නිසා අපිට වේලාසන ඒවා දැනුවත් කිරීම කරොත් අපිට ඒ පිළිවෙල අනුව ගන්න පුළුවන්. ලොකු කණ්ඩායම් වශයෙන් අරගත්තොත් මේක කරන්න අමාරුයි. මොකද මේක ආධ්‍යාත්මිකව කරන්න ඕන නිසා මොකද ලොකු කණ්ඩායමකට මේක උගන්වන්න ගියොත් ඒක කාටවත් සිද්ධ වෙන්නේ නැහැ. එතකොට අපි කුඩා කණ්ඩායමක් තමයි තෝරගන්නේ. ප්‍රදේශය තමයි මේ බලංගොඩ ප්‍රදේශයේම මම දැනට ජීවත් වෙන ප්‍රදේශයේ බෙලිහුල්ලෝයේ. බෙලිහුල්ලෝයේම තමයි ඒක කරන්නේ. මොකද මේ භූමියේ තියෙන සම්පත් වාගෙම මේ භූමියේ තියෙන විශේෂිත දේවල් වල ශක්තියෙන් ඒ අයට ලබා ගන්න පුළුවන් හැකියාව මේ භූමිය තුල තියෙන නිසා මේ භූමිය තුලම ඉඳගෙන තමයි මේ භූමියට පැමිණෙන්න අවශ්‍ය වෙනවා. ඒ ඕනම කෙනෙක්. මොකද මේ භූමියේ තියෙන ශක්තියින් තමයි ඒ අයට අපි ලබා දෙන්නේ. ඒ වගේම පුල් මහත්මයා දැන් මේ සඳහා පරිගණයෙන් කැමති අයට ඒ සඳහා අවස්ථාව සැලසලා තියෙන නිසා ඔබතුමාට මේ අවස්ථාවේදී අපි බොහොම ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාව අපට ලබා දුන්නාම සහ දීම සහ ඒ වගේම මේ දැනුවත් කිරීම සම්බන්ධව ඉදිරි අනාගතයේ තුල නැවත වැඩසටහනකින් ඔබතුමා සම්බන්ධව තොරතුරු නැවත මතක් කරන තුරු ඔබතුමාට සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි.